ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදමත් දවසක්. අද 2025 ජුනි මාස 13 වෙනි සිකුරාදා දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා පාස්ටර් ක්‍රිස් යථාර්ථයේ රිද්මය පණිවිඩය තුලින් අපට ගෙනෙන්නා වූ යනර්ග දේව වචනේ පණිවිඩයට අපගේ අවධානය යොමු කරන්නට යනවා. ඉතින් ප්‍රථමයෙන්ම අද දවසේ තේමාවට හා තේමා බයිබල් පාඨයට අපගේ අවධානය යොමු කරමු. ස්ථීරව සිටගන්න, මධ්‍යම ප්‍රතිපදාව ප්‍රතික්ෂේප කරන්න. නුඹ ජල මැදින් යන විට මම නුඹ සමග සිටින්නෙමි. නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලා යන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නේය. ගිනි දැල්ල නුඹ කෙරෙහි නොඇවිලෙන්නේය. යෙසායා 43 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ ලෙස කියනවා. සුභාරංචිය නිසා ඔබව සෑම පැත්තකින්ම තෙරපුමකට හා පහර ගැසීමකට ලක්කර පීඩාවට පත් කරනු ඇත. කනගාටු නොවන්න. ඔබ කරන දෙයට අනාගතයක් ඇත. ස්වාමීන් වහන්සේ තුල ඔබගේ වෙහෙස නිකරුණේ නොවේ. එය සදාකාලික හා පරමාර්ථයකින් යුක්තය. සියල්ල ඊතා මට සිලුටුව හෝ කිසිදු අභියෝගයකින් තොරව සිදුවේ යයි පොරොන්දු නොවූසේක. අපට අපහසුතාවයන් පරීක්ෂණයන් හා විරුද්ධවාදීකම් ඇතිවන බව උන්වහන්සේ පැවසූසේක. ඒ සියල්ල මැද්දේ උන්වහන්සේ අපට උන්වහන්සේගේ අභිමුඛයෙන් ජයග්‍රහණය ස්ථීර කළසේක. අපගේ ආරම්භක ශුද්ධ ලියවිල්ල නැවත සිහි කරමු. චණ්ඩ මාරුත හෝ ගිනි නොමැති යැයි උන්වහන්සේ නොපැවසූසේක. පොරොන්දුව අභියෝග නොමැතිවීම නොව උන්වහන්සේගේ අභිමුඛය හා ඔබව විරුද්ධවාදීන් මාධ්‍යයේ රැකවරණයයි. උන්වහන්සේ අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල ඒ සියල්ල ප්‍රීතියක් යැයි සිතන්න යාකෝබ් පළමුවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයෙහි එලෙස පැවසුවේ මන්දැයි ඔබට වටහා ගැනීමට හැක. දානියල් 3 වෙනි පරිච්ඡේදයේහි ශද්‍රක්, මේෂක්, අබෙද්නගෝ යන තරුණයන් පැමිණි දරුණු විරුද්ධවාදීකම් මාධ්‍යයේ ඔවුන්ගේ ඇදහිල්ලේ ස්ථීරව සිටියෝය. ඔවුන්ගේ කතාව නිතරම සිහි කරනු ලබන්නේ ගිනි උදුන හා ඔවුන්ගේ පුදුමාකාර මිදීම නිසාය. නමුත් එය ඊට වඩා දෙයක් ඇත. ඔවුන්ව ගින්නට දැමීමට ප්‍රථම ඔවුන්ව වරදට පත් කරන ලදී. වැරදි චෝදනාවන් ගෙන ප්‍රතික්ෂේප කරන ලදී. ඔවුන් ද්වේෂය හා විරුද්ධවාදීකමට මැදි වූහ. හේතුව ඔවුන්ගේ ඇදහිල්ල මාධ්‍යයේ ප්‍රතිපදාවන් යටපත් කිරීමට ප්‍රතික්ෂේප කළ නිසාය. දෙවෙනි කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ සහ 18 වෙනි පදයෙහි පවසන්නේ මොහොතකට පවතින අපේ සැහැල්ලු වූ දුක පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට ඊ타ත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදා දෙන්නේය. එබැවින් ඔබ මුහුණ දිය යුතු, යා යුතු හා විරුද්ධ විය යුතු දේවල් ඇත. ස්වාමින් වහන්සේ ඔබට දුන් ශුද්ධ ජීවිතය ගත කිරීමට ඔබ මුහුණ පෑ යුතු දේවල් ඇත. සෑම පැත්තකින්ම ඔබට විරුද්ධවාදීකම් පැමිණිය හැක. නමුත් ඒ සියල්ල මැද්දේ ඔබ විජයග්‍රාහිකයෙකි. දෙවෙනි තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයෙහි පවසන්නේ එසේය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල භක්තිවන්ත ලෙස ජීවත් වන්නට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය. ලෝකයේ සිටින්නාට වඩා ඔබ තුල සිටින තනන් වහන්සේ බලවත්ය. පළමුවෙනි යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය ලෙස කියනවා. ශුද්ධ මතෙව් 28 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයෙහි උන්වහන්සේ එය සහතික කරයි. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටිමි කීසේක. ඔබගේ දැක්ම අනාගතයේ දෙසටත් උන්වහන්සේගේ මහිමය වෙතටත් තබා ගන්න. තාවකාලික අභියෝග වලින් අවධානය බිඳ ගැනීම ප්‍රතික්ෂේප කරන්න. කුමක් සිදු වුවත් ඔබගේ ජීවිතයේ උන්වහන්සේගේ වචනය ජය ගන්න බවට විශ්වාස තබා ගන්න. සෑම විටකම උන්වහන්සේගේ මහිමය ඔබගේ ජීවිතය තුලත්
තුලිනුත් එළිදරව් වේ. හලෙලූයා. ඉතින් අද දවසේ වැඩිදුර අධ්‍යයනයෙහි තිබෙන්නා වූ එම බයිබල් පද වෙතට අපගේ අවධානය යොමු කරමු. ප්‍රථමයෙන්ම පළමුවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 57 වෙනි පදය සහ 58 වෙනි පදය. නමුත් අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන අපට ජය දෙන්නා වූ දෙවියන් වහන්සේට ස්තුති වේවා. එයින් මාගේ ප්‍රේමවන්ත සහෝදරයනි, ස්වාමින් වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථීර වව්, නිශ්චල වව්, නිතරම ස්වාමින් වහන්සේගේ මෙහෙයෙහි වඩා පවතිව්. ඒ වගේම රෝම 8 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේ සිට 37 වෙනි පදය දක්වා. එසේ වීනම් මේ කාරණා ගැන කොමක් කියමුද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම් අපට විරුද්ධ වන්නේ කවුද? තමන් වහන්සේගේම පුත්‍රයා ඉතුරු කර නොගෙන අප සියල්ලන් උදෙසා පාවා දුන්නා වූ තෙනන් වහන්සේගේ පුත්‍රයා ඇතුළුව අනෙකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද? දෙවියන් වහන්සේ තෝරාගනු ලැබුවන්ට වරද තබන්නේ කවුද? ධර්මිෂ්ඨ කරන්නේ දෙවියන් වහන්සේය. වරදට පත් කරන්නේ කවුද? මැරුණෙත් ඒ අර මලවුන්ගෙන් නැගිටවනු ලැබුවෙත් දෙවියන් වහන්සේගේ දකුණු පැත්තෙහි සිට අප උදෙසා මැදිහත්කම් කරන්නේත් ක්‍රිස්තුස් වහන්සේය. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමෙන් අප වෙන් කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන් කරන්නේද? ඒ හැටියට දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරණු ලබමුව මරණයට නියම කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබුවෙමු යයි ලියා තිබේ. නමුත් අපට ප්‍රේම කළා වූ තනන් වහන්සේ කරුණ කොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝවමුව. හලෙලූයා. ඒ වගේම අපි බලන්නට යනවා 2 වෙනි කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. මොහොතකට පවතින අපේ සැහැල්ලු වූ දුක පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට. හලෙලූයා. ඉතින් අද දවසේ ඇදහිල්ලේ ප්‍රකාශනය මාත් සමග ප්‍රකාශ කරන්න. විරුද්ධවාදීකම් හා අභියෝග කුමක් වුවත් ඇදහිල්ලෙන් ස්ථීරව සිට ගනිමි. මන්ද මා තුළ වස්සන තනන් වහන්සේ උතුම්ය. සෑම පරීක්ෂණයකට ඉහළින් ඔබගේ වචනය මා උසස් කොට තබයි. මම නොනවතින ජයග්‍රහණයක ගමන් කරමි. ඔබ වහන්සේගේ අභිමුඛයට හා රැකවරණයට ස්තුතියි. ඔබගේ වචනය කිසිදාක අසමත් නොවේ. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.